ළමයි කොහොමද? ඉතින් අද තමයි මම පළවෙනි වතාවට මෙහෙම මාව පෙන්නලා වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මීට කලින් මම වීඩියෝස් වලට දාලා තියෙනවා. ඉතින් ඒ දැන් මගේ වොයිස් එක විතරයි. ඉතින් ඒ වීඩියෝස් වලදී මම ඔයාලට කිව්වා මට මගේ channel එකට subscribers 1000ක් ආවම ඔන්න මම vlogs කරන්න පටන් ගන්නවා කියලා මගේ මුණ පෙන්නනවා. ඔන්න ඉතින් දැන් තමයි වෙලාව. මොකද මගේ channel එකට subscribers 1000ක් එකතු වෙලා ඉවරයි. එකතු වෙලා දැන් ගොඩාක් අය. ඉතින් මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණේ මගේ යුනිවර්සිටි එකේ වැඩ ඒවා තිබ්බා. ඉතින් ඒ ඔක්කොම ඉවරනම් පස්සේ දැන් මම හිතුවා ඔන්න වීඩියෝ එකක් ඔයාලට ගේන්න වෙලාව හරියි කියලා. ඉතින් අද පස්සේ හැමදාම මම ඔයාලට daily vlogs ඊට පස්සේ makeup videos ඔය කිමි videos ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් voice එක විතරක් නෙවෙයි ඔන්න ඉතින් මම ඉන්න videos. ඉතින් හරි අපි දැන් යමු අද මගේ vlog එක මොකක්ද කියලා. දැන් ඔයාලා vlog එක මොකක්ද කියලා දැන් තමයි දන්නවා. ඉතින් vlog එකට කලින් ඔන්න ඔයාලා අදනේ මගේ වීඩියෝ එකක් පළවෙනියට බලන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්න මගේ නම. ඉතින් මගේ නම දිනුරි. ඉතින් හරි එහෙනම් ඉතින් වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. ඉතින් එතක කලින් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔන්න thumbnail එකෙන් ඔයාලා දැනගන්න ඉතින් මොකද මම අද ගේන වීඩියෝ එක කියලා. ඉතින් මම තීම් මෝඩ් එකක් දැම්මා පළවෙනි වතාවට ළමයි. හරිද? ඉතින් මම හරි ආසම හිටිය තීම් එකෙන් මෝඩ් එකක් දාගන්න. හැබැයි ටුක්ටක් මගේ හිටියේ මොකද මේ කියන සමහර අයගේ පාර්සල් ආවේ නැහැ. පාර්සල් ඉස්සලා එක පාර්සල් කඩලා මගදී එහෙම කියලා. ඉතින් ඒ වුණාට සමහර මගේ අය මම දන්න අයට සහ ඔය වීඩියෝස් එහෙම බැලුවම එයාලගේ වීඩියෝස් වල මම දැක්කා එයාලගේ කමෙන්ට්ස් මේ සමහරට ඇවිල්ලා තියෙන වීඩියෝස් හරියට. ඉතින් මට තුනට එකක් කවුරුත් දාලා බලන්න. ඉතින් මම දාපු ඕඩර් එක මට මේ ඊයේ පෙරේද ලැබුණේ. ඉතින් මම හිතුවා ඒක ඔයාලට vlog එකක් විදිහට ඔන්න මගේ පළවෙනි vlog එක විදිහට ඔයාලට ගේන්න ඕනේ කියලා. හරි එහෙනම් අපි බලමු ඉක්මනටම වැඩි කතා නැතුව මොනවද මම ඕඩර් කරේ කියලා. හරි ඉස්සෙල්ලම මම ඕඩර් කරේ මෙන්න මේ අයිලයිනර්ස් දෙක. ඔයාලට පේනවා දන්නේ හරියට මෙන්න මේ අයිලයිනර්ස් දෙක. ඉතින් බලමු මේක අයිලයිනර් එකක් කිව්වොත් එයාත් එක්ක ඇත්තටම හරි අමාරුයි වැඩ කරන්න. එයා මම මේසෙට આવොත් එහෙම ඔන්න මේසෙට ඇවිල්ලා මගේ වැඩ දිහා බලන් ඉන්නවා. හරි කමන්න එයාට එහෙම ඉන්නේ කියලා. ඔන්න මම අයිලයිනර් එක තමයි ඔයාලට පෙන්නන්නේ. ඔන්න මේක තමයි අයිලයිනර් එක. මේක කජල් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ. ඒ කියන්නේ මේ ඇස් යට අඳින්නේ අන්න ඒ වගේ කජල් එකක් මේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ දෙකක් ඕඩර් කරා මට එකයි අම්මට එකයි. හරි ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ මම ඇත්තටම පැකේජ් එක කලින් කරලා බැලුවා මගේ ඉසිරිවන්තකම කොහොමද කියනවා නම් ඉතින් ඒක ගණන් ගන්න එපා. මම කඩලා බලලා අනිත් vlog එකක් කරනවා කියලා ඊට පස්සේ කරනවා vlog එක. හරි කොහොම හරි මෙන්න මේ එක තමයි ඊළඟට ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙන චුටි චුටි ස්ටෝරේජ් bottles මෙන්න මේ වගේ ඒවා හතරක් නෙවෙයි පහක් තියෙනවා. ඉතින් මේක මම ගත්තේ දැන් අපි travel කරද්දී ඒ කියන්නේ මෙහෙට යද්දී හොටෙල් වලට යද්දී day out යද්දී නැත්නම් අපි එදිනදා ගමනක් යද්දී අපි ඔය එක එක දේවල් දාන්න යනවනේ. කියන්නේ shampoo conditioner shampoo නෙමෙයි නම් එදිනදා නෙවෙයි දාන්න යන්නේ trip එකක් යනකොට එහෙමනේ. හරි කොහොම හරි body wash ඊට පස්සේ මොනවාද hand wash වෙන්න පුළුවන්. ඒ වගේව දාන්න යන මම ළඟ චූටි බෝතල් එහෙම නැහැ එක විදිහට. ඉතින් මට හිතුණා එක විදිහට මේ වගේ බෝතල් සෙට් එකක් ගන්න ඕනේ කියලා ඒවා travel කරද්දී දාන්න යන්න. ඉතින් ඒකත් ඔන්න මගේ දෙවෙනි item එක. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ තියෙනවා ලස්සන cute item එකක්. ඒක ඇත්තටම මේක lip balm set එකක්. මේක හතරක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම් මේක open කරලා. මෙන්න මේ විදිහට තමයි හරිම cute මේක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ෆ්ලේවර්ස් හතරකින් මේ තියෙන්නේ lip balm. අපි බලමු මේ ටික චුට්ටක් ඕපන් කරලා අපිට කොයි වගේ තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ rose lips කියලා පළවෙනි එක. මේ රෝස පාට. රෝස සුන්දරයි. හරි දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ තියෙන්නේ honey lips කියලා. ඉතින් ඒකත් බලමු. ඒකටම දෙහි අර honey නිකන් අර එකතු කරාම එන්නේ සුවඳ. අන්න ඒ වගේ තමයි එන්නේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ තියෙනවා sakura lips. බලන්න මේකේ සුවඳ. නම ඒක නම් මාල් සුවඳයි. උන්ටට වැස්ලින් වගේ මෙහෙම තියෙනවා. ඊළඟ එක මේකේ තියෙන ඔරිජිනල් ෆ්ලේවර් කියලා. ඒක නේ ඇත්තට සුවඳක් නෑ. වැස්ලින් වල වගේ සුවඳක් එන්නේ. මෙන්න මේක. හරි. ඉතින් ඔය lip balm set එක තමයි මේ හතරම මම හිතන්නේ මේ පැකට් එක උනේ
400 ගණක් වගේ. අතන මේක මම දාන්නයි බලමු. try කරලා බලන්න ඕනේ ඉතින් මේ හොඳද කියලා බලන්න. හරි. ඊට පස්සේ තියෙනවා මගේ nails. මම fake nails දෙකක් ගත්තා මටයි අම්මටයි. ඉතින් මේ දිග එක මට චූඩි කුකු. ඉතින් මෙයාත් එක්ක හරි අමාරු වීඩියෝස් කරන්න. හරි කමක්. මේ තියෙන්නේ මම ගත්ත nails. ඉතින් මේක මට මේක අම්මට. ඉතින් මේ දෙකම French tip එක තියෙන nails. ඉතින් මේ හැම nail එකකටම nail set එකකටම එනවා මෙන්න මේ වගේ foil එකකුයි. මේක තියෙන්නේ අපේ නියපොතු වල උඩ අර ලිස්සන ගතිය අයින් කරලා චුට්ටක් රෆ් කරගන්න. රෆ් කරලා තමයි අපි nail sticker එක අලවන්නේ. මේ nail stickers උත් ඒකේ එනවා එකකට එක ගානේ. ඉතින් බලමු මේක try කරලා මම fake nails දාන්න පළවෙනි පාර මගේ life එකේ. බලමු ඉතින් කොහොමද වෙයිද කියලා. ඉතින් මේක ඊටම පෙන්නන්නද මම. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ හරිම ලස්සනයි. හරි. ඉතින් ඒ දෙකේක මට මේ කොටට තියෙන එක අම්මට. හරි. කොහොමද තමයි ඊළඟට ගත්තා. ඊට පස්සේ මම ගත්තා මෙන්න hair clips. hair clips තියෙනවා පාට හතරකින්. පාට හතරකින් තියෙනවා මේ සුදු පාට, අලු පාට, ඊට පස්සේ දුහු පාටයි, මෙන්න කහ කොළ වගේ පාටක්. ඔය හතරක් මම ගත්තා. මේකත් ඇත්තට ලොකු ගානක් වුණේ නැහැ. පොඩි ගානකට ගත්තේ. හරි. ඊළඟට බලමු. ඊළඟට මම fake nails වලට මම හිතුවේ නෑ ඒවට stickers ඒවට එනවා කියලා. ඉතින් ඒ නිසා මම වෙනම stickers order කරා. පොඩි පැක් එකක්. මේක නම් සැහැණ උඩ තියෙනවා stickers. කොහොමද කියලා. හරි. ඒකත් order කරා. ඊළඟට තියෙනවා earrings set එක. මෙන්න මේ earrings set එක අපි ගන්නවා. මම අනිවාර්යයි චූටි earrings වලට. ඉතින් ගොඩක් අර දිග ඒවට නැතුව දැන් මම earrings දාලා නැහැ. ඉතින් තියෙන්නේ. ඉතින් මෙන්න මේ heart shape earrings set එක තමයි මම පළවෙනිට order කරේ. මේ hearts තුන ඔයාලට පේනවා ඉතින් මේ විදිහට. ඉතින් මම හරි ආසයි ඒකට. ලස්සනයි. හරි. මේ විදිහට. ඊළඟට තියෙනවා තවත් earrings set එකක්. මේ වගේ මල්ටි කලර් අර ඇඳුම් වලට ගැලපෙන විදිහට තමයි මම මේක ගත්තේ. ඉතින් මේක තරම අස්තනායි මම විතරක් පෙන්නන්නම්. මෙන්න මේ වගේ. ඒ සමනල් දිනුම් හරියට සමනල්ලු ඒ තව මෙන්න මේ heart shape එකට මම හරි මාසයි. ඉතින් ඒක මම මේ set ටික ගත්තේ. හරි. ඊළඟට තියෙනවා mascara. mascara දෙකක් මම ගත්තා මටයි අම්මටයි. ඉතින් ඒකත් අපි බලමු යන්න. මේ විදිහට තමයි තියෙන්නේ. බලමු යන්න. ඒක අර බ්‍රෂ් එක චූටිනේ. හරිම චූටි බ්‍රෂ් එකක් එන්නේ. බලමු සමහර විට ගන්න ලේසි ඇති ලොකු බ්‍රෂ් එකක් වෙනවට වැඩිය. බලමු. ඉතින් මේකප් වීඩියෝ එකක් කියලා දෙද්දි මම ඔයාලට මේවා යූස් කරන්න හැටි කියලා දෙන්න. හරි. ඊළඟට තියෙනවා මගේ shades. මම shades තුනක් ගත්තා. shades කියන්නේ මේ sunglass. sunglass මට ලොකු collection එකක් නැහැ. ඒ නිසා මම හිතුවා මේ තුන ගන්න ඕනේ කියලා. මම ඉතින් ඔයාලට ඒක දාලා පෙන්නන්න. කලර්ස් තුනකින් තිබ්බේ. මේ set එකම එකට ආවේ. මෙන්න මේ විදිහට හරිම ලස්සනයි ඒක. හරිම අර මේ elegant look එකක් තියෙනවා. ඒක බලන්න. ළමයි ඒක හරිම ලස්සනයි. මම හිතුවා මම ඒක හරිම ලස්සනට එයි කියලා. ඒක ඒක තමයි ඕඩර් කරේ. හරි. ඊළඟට බලමු. ඊළඟ පාට දාලා රෝස පාට එක. ඒක. ඒක හරිම ලස්සනයි. හරිනේ. හරි. ඒක හරි. ඊළඟ කලර් එක ඩාර්ක් බ්‍රවුන් එකක්. ඒක නෑ එතන ගොඩක් ලස්සනයි. මේක චුට්ටක් මුත් නෑ ඇයි වගේ මේක. ඒකට කමක් නෑ ඒක. ලස්සනට තියා. හරි. ඒ තුන ඔන්න එහෙම ගත්තා. හරි ඊට පස්සේ අපි බලමු මම ෆෝන් කවර්. ෆෝන් කවර් එකක් මම ඕඩර් කරා. මෙන්න මේක. හරිම කියුට් මට ආසයි මේකට.
ඒකත් ලොකු ගණක් වුණේ නැහැ. මේ වගේ ෆ්ලෝරල් පින්ක් ප්‍රින්ට් එකක් තමයි තියෙන්නේ. ඊළඟට බලමු. ඊළඟට තියෙනවා ලිප්ස්ටික්, මිනි ලිප්ස්ටික්. මේකේ තියෙන්නේ කැප්සියුල්ස් වගේ 10ක්. මේක අර එහෙම අරගන්නත් ලේසි නිසා මම හිතුවා මේක මෙන්න මේ වගේ චූටි කැප්සියුල්ස් තියෙන්නේ. මේකෙන් 10ක් තියෙනවා. කලර්ස් 10ක්. මෙන්න මේ වගේ තමයි ළමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. ඉතින් ඒ කලර්ස් තියෙනවා මේ මෙන්න මේ වගේ ෂේඩ්ස් තියෙන්නේ. මේ ෂේඩ්ස් ටික ඔක්කොම ඩාර්ක් ඒවා තියෙනවා. මම එකක් මම හිතන්නේ තිබ්බ මම මේ කලින් ඇරලා බැලුවා. මේ හරිම ලස්සනයි පාට වල. මේකේ ලයිට් කලර්ස් තියෙනවා. හරි. ඒ වගේ ෂේඩ්ස් 10ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා බ්ලෂර්. ලික්විඩ් බ්ලෂර්ස් තියෙනවා. මම ලික්විඩ් බ්ලෂර්ස් දෙකක් ඕඩර් කරා ළමයි. එකක් මට එකක් අම්මට. ඉතින් මේ තියෙන්නේ මේ දෙක. ඉතින් මම මේක දෙක නම් හිතුවට වැඩිය පොඩි. මම හිතුවේ ඊට වැඩිය ලොකුවට එයි කියලා. අපි බලමු හදලා. පාටවල් දිගා එකක් තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ. ඊට වැඩි චුට්ටක් ඩාර්ක් කලර් එකක්. දෙකම ලස්සනයි කලර්ස් දෙක. අපි බලමු නිකන් ඇරලා. මේ වගේ තියෙනවා. හරි. හරිම සුවඳයි මේ දෙක. හරි. ඉතින් ඔන්න මේ බ්ලෂර්ස් දෙක තමයි ඔය තියෙන්නේ. හරි. ඊළඟට මගේ අන්තිම බටුව තමයි මෙන්න මේ මේක අයිබ්‍රෝ ජෙල් එකක්. අපේ අයිබ්‍රෝ අඳින්න සාමාන්‍යයෙන් අයිබ්‍රෝ පෙන්සිල් එකකින් නේ. ඉතින් මට හිතුණා අයිබ්‍රෝ පෙන්සිල් එකකින් අඳිනවට වැඩිය අයිබ්‍රෝ ජෙල් එකක් පාවිච්චි කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේක තමයි අයිබ්‍රෝ ජෙල් එක ආවේ. ඒකටම ආවා මෙන්න මේ අයිබ්‍රෝ පෙන්සිල් එක. හරි. ඉතින් අයිබ්‍රෝ ජෙල් එක මම ගත්තේ ඩාර්ක් බ්‍රවුන් කලර් එක. මේ විදිහට නැත්තම් කළු පාට දැන් ගාන්නේ නැහැනේ. කළු පාට අයිබ්‍රෝස් ගාන්නේ නැහැ. ඒක හරි නැචරල් නැහැ වගේ එන නිසා මම හිතුවා මෙන්න මේකෙන් මේ කලර් එක ගන්න. හරි. මේකේ තියෙන්නේ long lasting brows eyebrow and eyeliner 2 in 1 gel. මේක eyeliner එකත් අඳින්න පුළුවන් මේකෙන්ම. කතරි යූස් කරලා බලමු. හරි. එච්චරයි තමයි ළමයි මම ඕඩර් කරේ. ඉතින් මේ වගේ තියෙන ඔය මේකප් අයිටම් මෙහෙම මම යූස් කරන හැටි මම ඔයාලට පෙන්නන්නම් මේකප් වීඩියෝ එකක් කරනකොට. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් ඊළඟ vlog එකෙන් ඉක්මනටම හම් වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඉතින් කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාන්න අමතක කරන්න එපා මගේ පළවෙනි වීඩියෝ එක ගැන. හරි. එහෙනම් අදට ගිහින් පරිස්සමින් ඉන්න.